රුවිස් ඩයරි එක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම අරගෙන ආවේ අධ්‍යාපනයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ගැන. ඒ තමයි අවිධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය හා විධිමත් අධ්‍යාපනය ගැන. ඉතින් අපි මුලින්ම බලමු අධ්‍යාපනය කියලා කියන්නේ මොකක්ද කියලා. අධ්‍යාපනය කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ ජීවිත කාලය පුරාම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒකෙන් දැනුම, කුසලතා, ආකල්ප වගේම සාරධර්ම වර්ධනය වෙනවා. ඒ වගේම තමයි හිතන්න, විචාරාත්මකව බලන්න වගේම නිර්මාණශීලීව වැඩ කරන්න හැකියාවන් වර්ධනය වෙනවා. ඉතින් අධ්‍යාපනය මගින් පුද්ගලයෙක් තමන්ගේ හැකියාවන් සම්පූර්ණයෙන් ලබාගෙන සමාජයට හොඳ දායකත්වයක් ලබා දෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අධ්‍යාපනය ගැන කතා කරනකොට අපිට එය විධිමත් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය හා නොවිධිමත් අධ්‍යාපනය කියන ක්ෂේත්‍ර තුන ඔස්සේ කතා කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු විධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ මොකක්ද කියලා. සරලව කියනවා නම් ප්‍රාථමික පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා පූර්ව නිශ්චිත විෂය නිර්දේශයන්ට යටත්ව දූරාවලිගත ව්‍යුහයකට ඒ වගේම නිශ්චිත කාල රාමුවක් තුළ වගේම සහතික පත්‍රයක් ලබා දෙන ආයතන හරහා ක්‍රියාත්මක වන අධ්‍යාපනයකට තමයි විධිමත් අධ්‍යාපනයක් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු විධිමත් අධ්‍යාපනයේ ප්‍රධාන ලක්ෂණ මොනවාද කියලා. නිශ්චිත ව්‍යුහය හා සංවිධානය. ඒ කියන්නේ ප්‍රාථමික පාසලෙන් ආරම්භ වෙලා විශ්වවිද්‍යාලය දක්වා දූරාවලිගත ව්‍යුහයක් යටතේ තමයි මේ විධිමත් අධ්‍යාපනය සංවිධානය වෙලා තියෙන්නේ. ඊළඟට තමයි නිශ්චිත විෂය මාලාව. ඒ කියන්නේ කාලසටහනකට අනුව සකස් කළ විෂය නිර්දේශයක් තමයි විධිමත් අධ්‍යාපනය තුළ අනුගමනය කරන්නේ. පූර්ව නිශ්චිත ඉලක්ක තිබීම. ඒ කියන්නේ පැහැදිලි අරමුණු වගේම පරමාර්ථ ලබා ගැනීම සඳහා සැලසුම් කරලා තියෙනවා. තව එකක් තමයි ආයතනික පදනම කියන්නේ පාසල්, විද්‍යාල, විශ්වවිද්‍යාල වගේ නිල ආයතන තුළ තමයි විධිමත් අධ්‍යාපනය සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඇගයීම් හා සහතික තියෙනවා. ඒ කියන්නේ විභාග වගේම පරීක්ෂණ මගින් සිසුන්ගේ ප්‍රගතිය මැනලා අවසානයේ පිළිගත් සහතිකයක් හෝ උපාධියක් පිරිනමනු ලබනවා. ඒ වගේම තමයි ඉගැන්වීම සිද්ධ කරන්නේ වෘත්තීය ගුරුවරුන්, පුහුණු සහ සුදුසුකම්ලත් ගුරුවරුන් හෝ කතිකාචාර්යවරුන් විසින්. නොවිධිමත් අධ්‍යාපනයක් කියලා කියන්නේ ජනගහනයේ අනු කණ්ඩායම් වන වැඩිහිටියන් වගේම ළමයි සඳහා විධිමත් අධ්‍යාපන ක්‍රමයෙන් පිටස්තරව තෝරාගත් කිසියම් ඉගෙනුම් විශේෂයක් ලබා දීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රමානුකූලව සංවිධානය කරපු අධ්‍යාපන ක්‍රියාවලියකට. මේ තවත් සරලව කියනවා නම් නොවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ පාසල් හෝ විශ්වවිද්‍යාල වගේ ස්ථාපිත විධිමත් පද්ධතියෙන් බැහැරව නම්‍යශීලීව සංවිධානය කරන ලද කුසලතා හා දැනුම වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක්. නොවිධිමත් අධ්‍යාපනයේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙසට අවධානය යොමු කරනකොට අපිට පැහැදිලි වෙන්නේ මේ නොවිධිමත් අධ්‍යාපනය පාසල් පද්ධතියෙන් බැහැරව ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ වගේම තමයි පාසල් යාමෙන් ගිලිහුණු, පාසල් යාම අවසන් කරපු, විවිධ රැකියාවල යෙදී සිටින කියන සියලුම අංශ සඳහා නොවිධිමත් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන්නාගේ අවශ්‍යතාවය මත තමයි මේ සකස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෙටි කාලීනයි වගේම නම්‍යශීලී වගේම ශිල්ප කේන්ද්‍රීය බවක් තියෙනවා. ඊළඟට තමයි අධ්‍යක්ීම් සහ වෘත්තීය පුහුණුව මත මේ නොවිධිමත් අධ්‍යාපනය පදනම් වෙලා තියෙනවා. තව දෙයක් තමයි ඉලක්කගත බව. ඒ කියන්නේ නිශ්චිත කණ්ඩායම් අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කරන. ඒ කියන්නේ පාසල් හැරගිය අය, වැඩිහිටි සාක්ෂරතාව වගේ දේවල්. ඊළඟට තමයි රාජ්‍ය ආයතන, රාජ්‍ය අනුබද්ධ ආයතන, රාජ්‍ය නොවන ආයතන වගේ විවිධ ආයතන මගින් තමයි මේ නොවිධිමත් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ. අවිධිමත් අධ්‍යාපනයක් කියලා කියන්නේ පුද්ගලයාගේ උපතේ ඉඳලා මරණය දක්වාම කිසියම් විධිමත් ක්‍රමයකින් තොරව අහඹු ලෙස ලබන්නා වූ ඉගෙනුම. ඉතින් මෙය පවුල, අසල්වැසියන්, සංවේදන මාධ්‍ය වගේම සමවැස් කණ්ඩායම් මගින් ලබා ගන්නවා. අවිධිමත් අධ්‍යාපනය තුළ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි පන්ති කාමරයකින් බැහැරව නිවසින්, සමාජයෙන් වගේම අත්දැකීම් අසුරෙන් තමයි අවිධිමත් අධ්‍යාපනයක් ලබා ගන්න. ඒ වගේම තමයි මේ අධ්‍යාපනය උපතේ ඉඳලා මරණය දක්වාම අඛණ්ඩව සිද්ධ වෙන දෙයක්. මෙහි සංවිධානාත්මක බවක් නැහැ. ඒ කියන්නේ විෂය මාලාවක්, නිශ්චිත කාලසටහන් හෝ ගුරුවරුන් නැහැ. ඒ වගේම තමයි මෙහි නම්‍යශීලී බවක් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනාට අවශ්‍ය වෙලාවක අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්. තවත් මේ වගේ වැදගත් කරුණු වලින් ඔයාගේ මතකපොත පුරව ගන්න අදම රුවිස් ඩයරි එක්ක එකතු වෙන්න.